අතරම ආණ්ඩුව දැනගස්සන්න පුළුවන් මේ ජනතාව මොකද හිතන්නේ කියන්නේ? ඒක තමයි ඕකුන් එක්කම මහමුදේ ගිලා බස්සන්න ඕන. එතකොට නඩුත් නැහැ බඩුත් නැහැ ඔක්කොම ඉවරයි. මහින්ද මහත්තයා කියන්නේ හොඳ මිනිස්සෙක්. රජෙක් වගේ මිනිස්සෙක්. පක්ෂ 40 තියා 70ක් එකතුනත් මිනිස්සු ඔකට කැමති වෙන්නේ නැහැ. අනිවාර්යෙන් ආණ්ඩුව දැනගස්සනවම තමයි. බේම ඔටෝම දැනගැස්සෙනවා. නොමිඩන් කෑල්ලට රස්සාවල් වලට පස්සෙන් යන සෙනඟක් ඉන්න ඔය ටික එදාට යයි. අපි යන්නේ නැහැ. ඔය කසිප්පුකාරයෝ, වැලිකාරයෝ, ගස් කපනයෝ, කුඩුකාරයෝ උන් තමයි එකට යන්නේ. රටට ආදරය කරන අය ඒකට යන්නේ නැහැ නේ පුතා. ආයිබෝන් ඉතින් ඔන්න අද BMS channel 3 අපි ආවෙලා තියෙනවා තංගල රන්න නගරයට. ඉතින් අදත් සූදානම් 21 විපක්ෂය සංවිධානය කරන ආණ්ඩු විරෝධී මහජන රැළිය සම්බන්ධව සහ ඒ වගේමයි 20 වෙනිදා ආණ්ඩු කුමාර දිසානායක ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩු පාර්ශවය සංවිධානය කරන මත් ව්‍යසනයට එරෙහිව රටමේකට ජාතික වැඩසටහන යටතේ සංවිධානය කරන මහජන රැළිය සම්බන්ධව ජනතාවගෙන් අදහස් විමසන්න. ඉතින් අදත් ගිහින් බලමු ජනතාව මොන වගේ මතයක් අපිට පළ කරයිද කියලා. දැන් ආණ්ඩුව ගෙනියන වැඩපිළිවෙල සම්බන්ධව මොකද හිතන්නේ ජනතාව විදියට? අනිවාර්යෙන් කියන්න තියලා ඔක්කොම හොඳයි. සෝරම හොඳයි. පාරේ යන්න පුළුවන් දැන් නිදහසේ ළමයින්ට. කන්න තියෙනවා කැරට් කිලෝ 100යි. දැන් කා ගන්න බෑලු. ඒක තමයි වෙලා තියෙන්නේ. වෙන මොකක්වත් වෙලා නැහැ. මේගොල්ලන්ට කා ගන්න බෑ. කැරට් කිලෝ 100යි. ඈ බොච්චි කිලෝ 200යි. දැන් කා ගන්න බෑලු. ආණ්ඩුව හොඳ නැලු කා ගන්න බැරි නිසා. දැන් මේ 21 නුගේගොඩදී විපක්ෂ රැළියක් සංවිධානය කළ තියෙන ආණ්ඩු විරෝධී රැළියක් විදියට මේකට මොකද හිතන්නේ මේ රැළිය සාර්ථක වේද කොහොමද ඒ ගැන අදහස? මේ රැළිය හුඟක් මේ අපේ මහින්ද මහත්තයා කරන රැළිය සාර්ථකයි. කියන්නේ සාර්ථකයි කියන්නේ මනුස්සුන්ට හුඟක්ම අමාරු වෙන්නේ ඉන්නේ. හුඟක්ම අමාරු වෙන්නේ ඉන්නේ මිනිස්සු ලෝක අමාරුවෙන් කියන්නේ මනුස්සුන්ට ජීවත් වෙන්න විදියක් නැහැ. කන්න බොන්න නැහැ. මහින්ද මහත්තයා කියන්නේ හොඳ මිනිස්සෙක්. රජෙක් වගේ මිනිස්සෙක්. එච්චරයි මට කියන්න තියෙන්නේ. මේ රැළියට මේ ජනතාව යයිද එකතු වෙයි දැන් මේ ආණ්ඩුව දැනගස්සන හද රැළියක් හැබැයි මේක. අනිවාර්යෙන් ඒක ආණ්ඩුව දැනගස්සනවම තමයි මේක ඉබේම ඔටෝම දැනගැස්සෙනවා. වෙන කියන්න දෙයක් නැහැ. ඒක මේ බොරු ඕවා ඉතින් මේක නවත්තන්න බෑ කාටවත්. මේක මොන ආණ්ඩුවාවත් මේක මේ ඔය කුඩු කියන දේවල් නවත්තන්න බෑ. එහෙනම් එහෙම නවත්තන්න බෑ. හැම තැනම කුඩු. කුඩේ කුඩු. ඉතින් මිනිස්සුන්ට තියෙන්නේ ආර්ථික අමාරුව තියෙන්නේ හුඟක්ම අමාරුව. මේව නවත්තන්න බෑ කිසිම ආණ්ඩුවකට. දැන් මද්ද්‍රව්‍ය කිව්වම රටට ලොකු විවසනයක් දක්වා ගිහිල්ලා තියෙනවා මේ මද්ද්‍රව්‍ය විවසනය. ඒතර මේකට එරෙහිව රට මේකට ජාති වැඩසටහන යටතේ ආණ්ඩු කුමාර දිසානායක ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව තංගල්ලේ 20 වෙනිදා සංවිධානය කළ තියෙන මහජන රැළිය. මේ රැළිය සම්බන්ධව මොකද කියන්නේ ජනතාව මද්ද්‍රව්‍ය විවසනයට එරෙහිව රැළියට එකතු වෙනවද? අනිවාර්යයෙන් ඒක. ගොඩක්ම සතුටු මේ වෙන්න ඕන තැනින්ම පටන් ගන්න එක සම්බන්ධයෙන් ලොකු සතුටක් තියෙනවා. ඒ කියන්නේ අයිස්ලන්තෙන්මනේ පටන් ගන්න. ඒක අන්න ලොකු සතුටක් තියෙන එක ගැන. ඔව් දැන් මේ පසුගිය දිනවල මේ තංගල්ලේ කොහොම තංගල්ලේ අයිස්ලන්තයක් වෙලා තිබුණේ කියන්නේ මද්ද්‍රව්‍ය තොග පිටින් කුඩු අහුනේ. මේ ගැන මොකද හිතන්නේ තංගල්ලේ ජීවත් වෙන ජනෙක් විදියට? ඇත්තටම මේ දැන් මේ වෙලාව හැටියට ගොඩක් සතුටක් තියෙනවා. මොකද මෙහෙම නොවුණා නම් අපේ දරුවෝ එහෙම අනිවාර්යයෙන්ම ඉතින් මං හිතන්නේ අවුරුදු 3-4ක්වත් ඉස්සරහට යන්න පුළුවන් කමක් වෙයි කියලා. එහෙම වුණා නම් එකතු වෙනවා අනිද්දා ගොඩක් සෙනඟක් පිරිසක් ඉන්නවා මේ රැළියට යන්න. අපිත් ඉන්නවා යන්න. දැන් අපිත් එක්ක ලොකු පිරිසක් ඉන්නවා යන්න. අනිවාර්යෙන් ජනතාව එකතු වෙන්න එපා. මධ්‍ය විමානට වෙනං සියලු ජනතාව එකට එකතු වෙනවා. කියන්නේ ඒක තමයි ඉන්නේ. ඒකට විරුද්ධ වෙන්නම් ඒක සම්බන්ධ මිනිස්සු කොටස වෙන්නක් තව. එහෙමනේ. ඇත්තෙන්ම දැනට පවතින රජයේ මාලිමා රජය මද්ද්‍රව්‍ය මේ බැටලීම් ගොඩක් සාර්ථකව කරලා තියෙනවා. මිනිස්සුන්ට ඇහැට පේන දෙයක් කරලා තියෙනවා මේ මිනිස්සු. ඒක නිසා මේ ජනතාව තමන්ගේ දූ දරුවන් බේර ගැනීමේ දැඩි අධිෂ්ඨානයෙන් ඒකට කැමැත්තෙන්ම සහභාගී වෙනවා. ඒක ඉතාමත් හොඳ වැඩක්. විපක්ෂයේ සියලු පක්ෂ දැනට එකට එකතු වෙලා ඒකපද්ද මාධ්‍ය සාකච්ඡා තියලා ඕන් මේ වෙනකොට සංවිධානය කරලා තියෙන 21 ආණ්ඩු විරෝධී රැළියක් නුගේගොඩදී. මේ නුගේගොඩ රැළියට ජනතාව සම්බන්ධ වේද මේ ආණ්ඩුවට විරුද්ධව ජනතාව පෙළ ගැහෙයිද? මම නම් හිතන්නේ ඉතින් අර මුදලට දවස් කුලියට ගෙනියන පිරිස ඕනනම් සම්බන්ධ වෙයි. එහෙම නැත්නම් ඉතින් මොලේ තියන අය නම් සම්බන්ධ වෙන්නේ නැහැ කොහොමද? හැබැයි තාමත් ඉන්න ඔය පස්සේ යන සත්තු වගේ ටික ඒගොල්ලෝ යයි. එච්චර තමයි ඉතින්. මොලේ තියෙන මොලේ පාවිච්චි කරලා කරන ඉන්න මිනිස්සු උන්ගේ පස්සෙන් නම් ආයි යන්නේ ගන්න කීයටවත්. මෙහෙමයි
මේක මේ ආණ්ඩුව දනගස්සන එකක් නෙවෙයි. මේ අඬන දොඩන හොටු කන මිනිස්සු ටිකක් ඉන්න ඕනේ මේ පස්සෙන් යන. ඒ මිනිස්සුන්ට කර කියා ගන්න දෙයක් නැතුව මේ නිකන් කෑ ගහන එකක්. ඕකට යන්න මිනිස්සු මෙහෙ නෑ. මෙහෙ මිනිස්සු කොහොමවත් ඕවට යන්නේ නැහැ පුතේ. මේ ඕක වැඩකට ඇති වැඩක් නෙවෙයි. ඔතනම ඉවර වෙන එකක් ඕක. රටේ ජනතාවට හොදක් වෙනවා නම් රටේ ජනතාව වෙනුවෙන් රජය බලා කියා ගන්නවා නම් රටට හොඳ දෙයක් වෙනවා නම් කාටවත් අජීල උද්ඝෝෂණය කරන්න මේ කරන්න ඕනේ නැහැ. පඩි වැඩි කරලා තියෙනවා. ඒ හැමදේම කරලා තියෙනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ශික්ෂාධාර වැඩි කරලා තියෙනවා. නේවාසිකාගාර පහසුකම් හදන්න මුදල් දීලා තියෙනවා. අවුරුදු 40ක් තිස්සේ රුපියල් 5000 පුංචාවන්ට ලැබුණේ. දැන් හම්බ වෙනවා 7500ට වැඩි කරලා 10000ක් දැන් හම්බ වෙනවා. මකුණු කකා ඇඳන් කඩා වැටි අපේ විශ්වවිද්‍යාල පුංචියාව විශ්වවිද්‍යාල වල ඉගෙන ගත්තේ. දැන් මුදල් පාස් කරලා තියෙනවා නේවාසිකාගාර හදන්න, টয়ලට්, බාත්රූම් ඒවා සියලු දේවල් හදලා අංග සම්පූර්ණ කරලා ඒ පුංචියාවන්ට ඒවා හදලා දෙන්න මුදල් පාස් කරලා දෙන. ඒ වගේ දේවල් කරද්දි උද්ඝෝෂණය කරන්නේ ඒවා මෙයා කරන්න ඒව කරන්න අවශ්‍යතාවයක් නැහැ මිනිස්සුන්ට. මගේ දරුවොත් ඉගෙන ගන්න විශ්වවිද්‍යාලේ. ඒක නිසා මම කියන්නේ ඒක අපි දන්නෝ. ඒකට ඒවයි නැති අයගේ ළමයි නැති අය දන්නේ නැහැ ඒවා. ඉතින් අපේ තරුණ පරම්පරාව බේරගන්න අපිට ඕන ඒවා කරගන්න. අපිට මේ වෙන දේවල් නෙමෙයි. අපිට කුළුණු ඕනේ නැහැ. ඒවා අපිට අවශ්‍යතාවයක් නැහැ. අපිට ඕන අපේ දරුවෝ බේරගන්න. මද්ද්‍රව්‍ය වලින් බේරගන්න රටේ ඒවනේ අපට ඕන. ඉතින් මේ සමහර ඔය කොටසක් ඉන්න ඕක පස්සෙන් යනවා මේ ඉඩම් කෑල්ලට රස්සාවල් වලට පස්සෙන් යන සෙනඟක් ඉන්න ඔය ටික එදාට යයි. ඒක අපි යන්නේ නැහැ. ජනතාව කියන්නේ මේ ජනතාව නම් මේ ඉන්න ඔය පැත්තට යන කට්ටියක් ඉතින් අපි නම් කැමති නැහැ ඔය පැත්තට යන්න. පැලිය කියන්නේ මොකද? ඒගොල්ලෝ කිසි මේව ගන්න නැහැනේ. ප්‍රතිපත්තියක් නැති කට්ටිය ඔයගොල්ලෝ. නිකන් රාජිත්ලෝ කට්ටිය බොරුවට කෑ ගහනවා. අයිත් මාත්‍යලා. බොරුවට කෑ ගැහුවට මේ හැබැයි මේ ඔවුන් කියන්නේ මේ ජනතාව වෙනුවෙන් ඔවුන් මේකට එකතු වෙලා මේ ජනතාව වෙනුවෙන් මේ රැළිය සංවිධානය කරන්න කියලා. ඇත්තටම ජනතාවට ඉතින් ජනතාව වෙනුවෙන් මේ රැළිය සංවිධානය මේ ගිහිල්ලා බොරුවක් දාලා මේ ජාතිවාදය උස්සන්න හැදුවනේ ත්‍රිකුණාමාලයේද කොයිද ගිහිල්ලා. ඒ බොරුවක් නේ ඒගොල්ලෝ මේ කරන්නේ. නාමල් මාත්‍යලෝ කට්ටියට ගිහිල්ලා. ආණ්ඩුවට විරුද්ධව කියන්නේ ඉතින් ඒ කට්ටියට හොඳ විදිහටත් හදාගන්න තමයි මේක කරගෙන යන්නේ. ඉතින් මිනිස්සුන්ට හොඳයි මේ ආණ්ඩුව. මේක තිබුණොත්. නැත්තම් ඉතින් ආයි අර පරණ තත්ත්වෙටම යනවා. මේ දවස්වල ඉතින් අර කුඩු අරෝ මේවා ඒවල්ලනෝ පිළිවෙලට. ඒ දේවල් ඉතින් මිනිස්සුන්ට හොඳයි නේද? මිනිස්සුන්ට ඉතින් අර සාධාරණයක් වෙන ආණ්ඩුව කරන්නේ කවුරුද කියලා කියනවට වැඩිය මිනිස්සුන්ට සාධාරණයක් වෙන ආණ්ඩුවක් තමයි කාටත් ඕන. ඉතින් එහෙම දෙයක් මේ ආණ්ඩුව වෙනවයි කියලා මේ අපි බලාපොරොත්තු වෙනවා. ඒ දැනට ඉදිරියටත් මේ දේවල් කරගෙන යනවයි කියලා අපිට පෙනෙමින් තියෙනවා ඉතින්. 20 වෙනිදා ආණ්ඩු කුමාර දිසානායක ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව විසින් මේ තංගාලේදී සංවිධානය කරන රැළියක් මේ මද්ද්‍රව්‍ය විවසනයට එරෙහිව. මේ ගැන මොකද ජනතාව මේකට එකතු වෙනවද? ඉතා හොඳයි ඒවා. එහෙම තමයි කුඩු නැත්තටම නැති කරන්න ඕන. ඕක හරියට ඔහම නෙවෙයි මූදේ ගිලා බස්සන්න ඕන ඕගොල්ලෝ. ඒවලම ගත්ත ගමන් ගිලා බස්සන්න ඕන. එතකොට තවත් කරන්න දෙන්නේ නැහැ නේ පුතා. එහෙමනේ. ඌ මහා මූදේම බෝට්ටුවත් එක්කම ගිලා බස්සන්න ඕන. එතකොට තමයි මේක හරියන්නේ. නැතුව බෑ. මේ තංගල්ල රන්න නගරේ කොමිටියක් විශේෂයි තංගල්ල කො මොකද දේශපාලනිකව ගත්තත් ඒක විශේෂයි. මේක රෝහණ විජේවීර මහත්තයාගේ ගමනව. වෙන කාගේ මේක රෝහණ විජේවීර මහත්තයාගේ ගම. තංගල්ල රන්න හම්බාතොර වෙනසක් තියෙන්නේ. මේක විජේවීර මහත්තයාගේ ගම. මේක ඉන්නේ සිංහයෝ. ඔරිජිනල් සිංහලයෝ මේක ඉන්නේ. පුතේ මොකෝ? දැන් මේ අපි දැක පසුගිය දිනවල මේ කුඩු මද්ද්‍රව්‍ය මේ තොග පිටින් අහුවෙන මේ තංගල් නගරේ මේ ගැන මොකද හිතන්නේ ජනතාව විදියට? ඒක ඉතින් ඔය හිටපු පාලකයෝ කරපු දේවල් නේ. මේ පාල පරම්පරාව නැති කරන්න කරපු දේවල් නේ. ඒක තමයි ඔකුන් එක්කම මහමුදේ ගිලා බස්සන්න ඕන. එතකොට නඩුත් නැහැ බඩුත් නැහැ ඔක්කොම ඉවරයි. නේ? ඒකයි කරන්න ඕන. දැඩි නීති ගේන්න ඕන. මේක හදන්න. මේක මම හිතන විදිහට ඕක රැලියක්ම නෙවෙයි. ඕක දැනුවත් කිරීමක් තියෙනවා. ඒත් එදාට ලොකු රැලියක් විශාල මේක සංවිධානය කරයි කියලා මම හිතන්නේ නැහැ. ඕක රැලියක් නෙවෙයි. ඕක නිකන් මේ දැනුවත් කිරීමක් තියෙන්නේ. මද්ද්‍රව්‍ය නිවාරණය කියන එකට හුඟක් කට්ටියගේ සහයෝගය නොදන්න කමින් නැහැනේ. ඒක නිසා ඒ ගැන දැනුවත් කිරීම සමහර ජනාධිපතිතුමත් එදාට ඒවා දැනුවත් කිරීමේ වැඩසටහනක් වේවි. ඕකම සෙනක පෙන්නන මහා අයිය පෙන්නන එකක් නෙවෙයි ඕක. ඒ කියන්නේ නිලධාරි විශේෂයෙන් නිලධාරි දැනුවත් කරන්න ඕන. නිලධාරිට මේ කරන විදිහ කියලා දෙන්න ඕන. ඒ දේවල් කරන එකක්. ඒක ඉතින් ලොකු රැලියක් මේ අයිය පෙන්නන එකක් නෙවෙයි ඒක. ජනාධිපතිතුමත් මේ වැඩසටහන ටිකක් ක්‍රියාත්මක විදිහ පොඩි අඩපණ වීමක් මෙහෙ තියෙනවා. විශේෂයෙන් මේ ප්‍රදේශවල තියෙනවා. ඉතින් පස්සට යන ගතියක් තියෙනවා. ඒවා ජනාධිපතිතුමයිල බලා ගනියි. ඒක බලන්න තමයි ජනාධිපතිතුමා මං හිතන්නේ එන්නේ.
ඒක ඉතින් ලොකු දෙයක් ඇත්තටම. ඒ දේ එහෙම වෙනවා නම් ගොඩක් හොඳයි මනුස්සයෙකුට. සාධාරණයක් නේ ඉතින්. මත්ද්‍රව්‍යයට ඉතින් කිසි කෙනෙක් කැමති නැහැ. පෙලක් ඉතින් කැමති තමන්ගේ පැවැත්ම තියාගන්න. අනිත් මිනිස්සු කැමති නැහැ නේ. පොඩි අපි සාමාන්‍ය ජනතාව කැමති නැහැ. සල්ලි හම්බ කරන්න ඉතින් අර එහෙම බලාගෙන ඉන්න පිරිසක් ඉතින් ඒ දෙයට කැමති. අනිත් මිනිස්සු කැමති නැහැ ඉතින්. ඒ ගැන ඉතින් හොඳයි. ඒ ගැන ඉතින් මට කියන්න බයයි කියන්නේ. කියන්නේ මන්ත්‍රව ජාරම්මක ඉතින් අපිට ඒකට හොඳ නරක කියන්න බෑ. ඊට පස්සේ මොකද ඒකේ ආදීනව කොහොම වෙයිද දන්නේ නැති නිසා මම ඒකෙන් වැළකීන ඇත්තටම මේ අදහසක් දෙන්න බෑ ගැන. ඒ වගේම දැන් අපි දැක්ක මේ විපක්ෂයේ සියලු පක්ෂයකට එකතු වෙලා ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡා තියලා වුන් දැනට තීරණය කළා තියෙනවා, සංවිධානය කළා තියෙනවා 21 නුගේගොඩ ආණ්ඩු විරෝධී රැලියක්. මේ රැලිය සම්බන්ධව මොකද හිතන ආණ්ඩුවට විරුද්ධව ජනතාව පෙළ ගැහෙයිද? මං හිතන්නේ එහෙම ලොකු පෙළ ගැහිමක් ඇති වෙයි කියලා. කියන්නේ මේ මිනිස්සුන්ට ලොකු අයහපතක් වෙලා නැහැ ලොකුවට තාම. ඒ කියන්නේ මේ ඡන්දේ දීපු මිනිස්සුන්ට පොඩි පොඩි අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ආණ්ඩුවක් ආපු ගමන් ඒ පාටම සාසාර සම්පූර්ණ කරන්න බෑ. ඉතින් ඒ වගේව තියෙනවා මේ මම හිතන්නේ රැලිය සේතරම් ලොකුවට සාර්ථක වීමක් වෙයි කියලා. හැබැයි මේ විපක්ෂයේ සියලු පක්ෂ දැනට එකතු වෙලා ඒගොල්ලෝ හබස්. ඒගොල්ලෝ මිය පරලව යනවා තාටික දවසකින්. ඔව්. වෙන මොකක්වත් ඒගොල්ලන්ට වෙන්නේ නැහැ. ඒගොල්ලෝ මිය ඇදෙනවා. ඔවුන් මේ 21 නුගේගොඩදී රැලියක් සංවිධානය කර ආණ්ඩුවට විරුද්ධව. අනිපුතේ හරක්කරු. ඔව්. මේ රටට ආදරේ තියෙන උන් යන්නේ නැහැ. ඒකට යන්නේ ඔය කසිප්පුකාරයෝ, වැලිකාරයෝ, ගස් කපනයෝ, කුඩුකාරයෝ උන් තමයි ඒකට යන්නේ. රටට ආදරේ කරන අය ඒකට යන්නේ නැහැ නේ පුතා. නේ? ආන්න ඒක තමයි මට කියන්න තියෙන්නේ. ආණ්ඩුවට කෙසේ වෙතත් උන්ගේ ගැලවීම් පිස කරන දෙයක් තමයි අපට පේන්නේ. හුරු ටික එකට එකතු වෙලා මිනිස්සු මොඩේට අන්දන්න හදන මම හිතන්නේ ඒක මිනිස්සු පිළිගන්න එකක් නැහැ කියලා තමයි අපට තේරෙන්නේ. ඇත්තෙන්ම දැන් අද තියෙන තත්ත්වයේ හැටියට මේ දැන් ඔය විපක්ෂ පක්ෂ 40ක් එකතු වෙලා තමයි ඔය රැලිය තියන්න බලාපොරොත්තු වෙන්නේ. මම හිතන්නේ ඒගොල්ලන්ට ඒක සාර්ථක කරගන්න බැරි වෙනවා. අනිවාර්යයෙන්ම මොකද අද ගම්මට්ටමින් බැලුවත් මිනිස්සු තෑහෙන බුද්ධිමත්. යම් අවුරුදු ගාණක් තිස්සේ ওই මිනිස්සු කියපු බොරු වලට රැවටිලා ආපහු මුලාවේ වැටෙන්නේ නැහැ. 40 පක්ෂ 40 තියා 70ක් එකතුනත් මිනිස්සු ඔකට කැමති වෙන්නේ නැහැ. යන්නෙත් නැහැ. දැන් අපි දැක්ක මේ පහුගිය දිනවල මේ තංගල නගරයේ ආශ්‍රිතව දේශපාලන බලකොටු වෙලා තිබුණු නගර මේවා. ඒ තංගල නගරයේ ආශ්‍රිතව අපි දැක්ක විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් මේ ආණ්ඩුව විසින් වටලනවා. ඒ ගැන මොකද හිතන්නේ? ඒවා ඉතින් අර ඩොලමයිට් කියනවා, අර මේවයි කියනවා, ඒවා මේ කියනවා ඩොලමයිට් කියනවා. ඉතින් ඕව තමයි තියෙන්නේ. අගිල ගෙනිලා බලනකොට මේ එක්ක ඩොලමයිට් අර මේවා තමයි නේ. ඕකනේ ඇත්ත කතාව. දැන් මේ අපි දැක්ක මේ පසුගියදා පාර්ලිමේන්තුවේ ජනාධිපතිතුමා විසින් අයවැය ඉදිරිපත් කරා තමන්ගේ දෙවෙනි අයවැය ආණ්ඩු පාර්ශවයේ. මේ අයවැය ගැන මොකද හිතන්නේ ජනතාව විදියට? ඒත් ඉතින් කිසිම දෙයක් අඩුවීමක් නැහැනේ. අඩුවීමක් නැහැ. අපි බොහොම අමාරුවෙන් අපි ත්‍රිවිල්ලයක්වත් මේ හැර කරගන්න විදියක් නැහැ. බොහොම අමාරුවෙන් අපි ජීවත් වෙන්නේ. එදිනෙදා අපිට මොකෝ ආස්වාසුම තියෙනවද? මොකුත් නැහැ. ආස්වාසුමත් දැන් කපන්නනේ හදන්නේ. ඒකයි. එයන් කියන්නේ ඔච්චර තමයි තියෙන්නේ. මහින්ද මහත්තයා දෙයියෙක් තමයි. වෙන කියන්නේ නැහැ. මේ පාරත්තරක්වත් දැන් හැදෙන්නේ නැහනේ. ඒක හදපු පාරවල් ටික මහින්ද මහත්තයා හදාපු පාරවල් ටිකනේ යන්නේ. හයිවේ එකේ අර මේ ඔක්කොම මහින්ද මහත්තයා තමයි හොඳ මිනිස්සයා. අපි එක පැත්තකටවත් කරන්නේ තු මං කියන්නේ. මහින්ද මහත්තයාගේ මිනිස්සෙක් මේ ලංකාවේ නැහැ. ඇත්තම කියලෝ. ඒ මිනිස්සයා කරලපු වයින් එකක් කරන්න බෑ. එකක් කරන්න බෑ. මහින්ද මහත්තයා කරපු වයින් එකක් කරන්න බෑ ඇත්තම කියතෝ. කිසිම කෙනෙකුට බෑ. ඒ මිනිස්සයා කවුරු මොන රජය වුණත් කෑවයි කියන කවුරු කනවනේ. දැන් මේ කට්ටියක් කනවනේ. කවුරු මොන කෑවත් මහින්ද මහත්තයා කොච්චර කෑවත් කරලා තියෙනවා යමක්. ඒක අපිට කියන්න තියෙන්නේ. තංගලකම අපි දැක්ක පසුගිය දිනවල මේ මත්ද්‍රව්‍ය තොග පිටින් අහුන නගරයක්. මේක දේශපාලනිකව ගත්තත් අති විශේෂ නගරයක් මේ තංගල කියන්නේ. තංගලේ ජීවත් වෙන ජනතාව විදිහට මොනවද මේ ගැන හිතන මේ මත්ද්‍රව්‍ය තොග පිටින් අහුවෙන එක ගැන මේ ආණ්ඩුව අල්ලන එක ගැන. මිනිහ ඉස්සර ඇල්ලුවේ නෑ. දැන් අල්ලනවා. ඒක තොප ඩිංග අහුවෙනවා. ඒක තමයි කතාව. ඉස්සර ගෙන ආපු ඔයගේ මිනිස්සු දැන් අහුවෙනවා. ආරක්ෂා කරන්න කෙනෙක්. ඒකේ අපේ ඊට තියෙන දැක්මයි. ඔව් මේ අපි දැක්ක පසුගිය දිනවල මේ නාමා රාජපක්ෂ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගේ අදහස් අනුව වුන් කිව්වේ මේ ඔවුන්ගේ කාලේ මීට වඩා කුඩු මත්ද්‍රව්‍ය ඇල්ලුවා. හැබැයි මේ ආණ්ඩුව මේ කරන්න රංගපෑමක් කියලා මේ මත්ද්‍රව්‍ය මේ අල්ලන එක මේ පොඩි ගණන් අල්ලන්නේ කියලා. පොඩි ගණන් ඇල්ලු කොහොමද අල්ලපුවම බේරගත්ත අපි දන්නවර. මීගම ලංසල එහෙම කියලා බදාගත්තා කියන ඉතින් අපි දන්නවනේ මේ කාලේ සාමාන්‍ය පොඩි බී පුරුෂ වගේ ඇල්ලුවා. ලොකු මිස ඇල්ලුවේ නෑ බේරගත්තා. එහෙම නැති උන්නේ. ඒව ඉතින් ඊට කලින් හොරෙන් ගෙන ආවා. දැන් ඉතින් ආණ්ඩුව ඒකට වැඩපිළිවෙලක් හදාගෙන යනවා.
ඒකට ඉතින් ඒ මිනිස්සු අහු වෙනවා ඉතින් ඒ ගෙන්නන කට්ටිය. මේට ඉදිරියට ඉතින් කියන්නේ අපේ ළමයි මේවට බිහිවි කියන්නේ ඒවට අහු නොවී මේවා ඉතින් කරගෙන යන එක කාටත් හොඳයි. ඉතින් එහෙම දෙයක් අපි බලාපොරොත්තු වෙනවා ආණ්ඩුවකින්. මද්‍රව්‍ය ව්‍යසනයට එරෙහිව මේ ජනාධිපතිතුමා ප්‍රමුඛව ආණ්ඩු පාර්ශ්වය විසින් 20 රැලියක් සංවිධානය කළ තංගල් නගරේ. මේ රැලිය සම්බන්ධව මොකද හිතන්නේ? ඒක නම් අපි උදව් දෙනවා. ඒ රැලිය. ඒ ජනාධිපතිතුමා ගෙනියන ප්‍රතිපත්තිය හොඳයි. රනිල් වික්‍රමසිංහ කට්ටිය ගෙනියන ප්‍රතිපත්තියට වඩා මේ ප්‍රතිපත්තිය හොඳයි අපට. ඒක සාධාරණයි. දැන් සේවකයන්ගේ දැන් පාරවල් උන කොයිතරම් හැදෙනවද බලන්න. රටේ දොටේ. නැති දැන් හොය හොය ගිහලා හදනවනේ. ඒවා අපි නම් කැමති නැහැ ඕවට. මේ රනිල් මහත්තයා ඒවට නම් කැමති නැහැ රජිත්ගේ. එච්චරයි බට කියන්න තියෙන්නේ. දැන් මේ පසුගිය දිනවල මේ පාර්ලිමේන්තුවට තමන්ගේ දෙවෙනි මේ අයවැය ඉදිරිපත් කරා ජනාධිපතිතුමා විසින්. මේ අයවැය සම්බන්ධව මොකද හිතන්නේ ජනතාව විදියට? අයවැය හොඳයි මේ තියෙන අයවැය. අයවැය මේ කරපු තියෙන කාට මේ වෙන විදියට අයවැය හදලා තියෙන අයවැය හොඳයි. අයවැයෙන් මනුස්සයන්ට තා ඉදිරියට මනුස්සයන්ට තමයි මේක තියෙන්නේ. සාහනේ දෙන්නේ. හැම ඒක ගීපු ගම එක සැරේටම දෙන්න බෑනේ. සාහනේ ඒක ටික ටික අවුරුද්දෙන් අවුරුද්ද පවත්වාගෙන යනවා මේ මිනිස්සු. පවත්වාගෙන යන එක ඒක හොඳයි ඒක. ඒ අය. එක සැරේටම බෑ නැගිටින්න. ටික ටික තමයි නැගිටින්න ඕනේ. ප්‍රතිපත්තිය මේ ජනතා විකුණුමේ ප්‍රතිපත්ති ඉදිරියට ටික ටික මේ කරා යන්නේ. එක සැරේටම බෑ ඔය මේ කරන්නේ. නෑ ඇත්තටම පෙළ ගැහෙන්නේ. මිනිස්සු එන්නේ ওই අරක්කු බෝතලයටයි රුපියල් 18යි බත් පැකට් එකටයි ඕකටනේ යන්නේ. ඇත්තටම කිව්වොත් ඕකට තමයි යන්නේ. නැත්නම් මේ මිනිස්සු බලාගෙන යන්නේ නැහැ ඉතින් ඕක. කවදාවත් තාම ඉතින් අවුරුද්දයිනේ ආණ්ඩුව අරගෙන තාම ඉතින් කරන්න බෑනේ ඉතින් හරියට නේ. ඕනම කෙනෙකුට තේරෙනවා ඉතින්. ඒකෙන් ඉතින් මම නම් හිතන්නේ මිනිස්සු සහභාගී වෙන ඕවා සල්ලි වලට මිනිස්සු ගෙන්නව ගනින් ජනරේටර් වලට. අරකටයි මේකයි තියෙන්නේ. එච්චර ඊට වැඩි දෙයක් වෙන්නේ නැහැ. මම හිතනවා සාර්ථක නැහැ කියලා ජනරේටර්.